මෙම වචනය අසන ඔබ සැමට ආශිර්වාදමත් දවසක් වේවා. මනුෂ්‍යයන් විදියට අප සියලු දෙනාම ප්‍රේමය, සමාදානය සහ පිළිගැනීම සොයමින් සිටිනවා. ඔබට අද දවසේ තිබෙන සුභාරංචිය නම් දෙවියන් වහන්සේ ඔබට මහත් ලෙස ප්‍රේම කරනවා. බයිබලයේ යොහාන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ මෙසේ පවසනවා. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබේ සාර්ථකත්වය, මුදල් හෝ ඔබගේ තත්ත්වය මත ක්‍රියාත්මක නොවේ. බොහෝ විට මනුෂ්‍යයන් අපව අත්හරිනවා. මිතුරන් අපව අසමත් කරන. අපි හැම දෙනාගේම පුද්ගලික ජීවිතවල මේ වගේ අත්දැකීම් තියෙනවා. අපි ගොඩාක් වේදනා සහිත ස්ථානවලින් ජීවිතේ ගමන් කර තිබෙනවා. නමුත් මතක තබා ගන්න, මනුෂ්‍යයන් වෙනස් වුණාට දෙවියන් වහන්සේගේ ප්‍රේමය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ ලෝකයට පැමිණියේම ඔබට මට ඇති අනර්ග ප්‍රේමය නිසාමයි. ඔබ අද කුමන තත්වයක සිටියත් මතක තබා ගන්න. දෙවියන් වහන්සේ ඔබට ගැඹුරු ලෙස ප්‍රේම කරනවා. ඔබගේ හදවත උන්වහන්සේට විවෘත කරන්න. එවිට උන්වහන්සේගේ ආශිර්වාදය ඔබ තුලට ගලා එනු ලබයි. උන්වහන්සේගේ ප්‍රේමය ඔබේ ජීවිතය වෙනස් කරන්න යනවා. ආමේන්.